ජනාධිපතිකම් දරුවත් මහානායක පදවි දරුවත් මොන ප්‍රභූවරයෙක් වුණත් ඔබ සියලු දෙනාටම බලපාන වැදගත් කාරණයක් සියලු දෙනාටම සිදුවන විපත ගැන මේ පිළිබඳ පුන පුනා බොහෝ වාරයක් කිව්වා. පෘථග්ජන ඔබ නොදන්නා බුද්ධ ශක්තිය පිළිබඳ මහා රහතුන් වහන්සේ මේ පරම සත්‍ය මේ මුළු විශ්වයටම උදාහරලා තියෙනවා මේ බුද්ධ ආඥාවක්. ඒක බලගන්නවල හමාරයි. ඔබ කොච්චර තර්ක විතර්ක කරත් ඔබ සියලු දෙනා මේකට යටත්. ඔබ කැමති වුණත් අකමැති වුණත් අපි කැමති වුණත් අකමැති වුණත් ඔබ සක්විත රජ වුණත් ගැලවිලා යන්න මිදෙන්න හැංගෙන්න බෑ. පෘථිවි තලයේටම විඳවන්න සිද්ධ වෙන කාරණාවක්. ඉහළ පෙළේ බලධාරීන් හංගන් ඉන්නවා පිට රටින් ඇවිල්ලා ගොඩක් දෙනා අධ්‍යයනය කරනවා. මේක දැන් සුද්ධගෙන් පිළිගන්න කන්දේ ඉන්නේ බෞද්ධ කියාගන්න සිවුරු දාගත්ත ස්වාමින් වහන්සේලා කරපු තාමත් කරමින් පවතින ව්‍යාපාර අනීතික කටයුතු වල ප්‍රතිඵල දැන් S2කටම දකින්න තියෙනවා. ආගම කියන සංකල්ප පිරීලා යන විදිය. මේ සිවුරක් කියන්නේ රෙදි කඩක් වස්ත්‍රයක්. බුදුහාමුදුරුවෝ සරමයි ෂර්ට් එක ගන්න හිටියනම් සරමයි ෂර්ට් එක ගන්න මිනිස්සුන්ට වහල් වෙලා ඉන්නේ. අපි සිවුරක් දැක්ක ගමන් වැඳ වැටෙන්න ගෞරව කරන්න සිවුරට බය වෙලා පිළිගන්න වෙනවා අපි හැමෝටම. කරපු ඒ වැරද්ද මේ රටේ සියලු දෙනාට මේ රජය ඇතුළු සත්‍යතාවය තුළ ගමන් කරන්න සෑම සියලු දෙනෙටම විපාක ඉන්න සිද්ධ වෙනවා. බුදුන් මේ රටේ වුණොත් මොකද්ද අයහපතේ කියන්නේ? හීනමානයට මේ වහල්කම තමයි බුදුරජාණන් වහන්සේ තමන්ගේ රටේ තමන්ගේ කෙනෙක් ලේවුරුමේ ඇති ඥාතියෙක් කියන්නේ. තරම් ශක්තියක් නෑ මේ නිකායවල් හදාගෙන ඔය මහානායකවරුන් කියලා පන්සල් අස්සර වෙලා කකා බිබී මොනවද කරන්නේ? දේශපාලඥයෝ ආපුවාම අටපිරිකරක් ගන්නවා අනුශාසනා කරනවා. අපි අහන්න කැමති මේ රට දැන් මේ අනුශාසනා වලින් සුඛිත මුදිත වෙලාද? ඕකම ඔබ ඔය කියන විදිහේ මල්ලාසනයක් නම් ඇයි මේ මල්ලාසනේ වහලා දී? වැරදියෝ හරියෝ වේවා බොරුවෝ සත්‍යෝ වේවා ඇයි ඒක වහන්න උත්සාහ කරන්නේ? ඔබ ජනාධිපති වුණත් අගමැති වුණත් මහානායක වුණත් පොලිස්පති වුණත් දියවඩන නිලමේ වුණත් බස්නායක නිලමේ වුණත් නගරාධිපති වුණත් කවුරු වුණත් ඔබත් ඇවිල්ලා ඇටමස්ලේ නහර තියෙන මිනිස්සෙක් බව මතක තබා ගන්න. සුබත් වේවා. අයිබෝන් මලි. මේ වැඩසටහන අපි අද කරන්න තීරණය කරේ විශේෂ පණිවිඩයක් ජනාධිපතිතුමාගේ සිට සීළු රටවැසියාට ඉදිරිපත් කරන්න සහ පැහැදිලි කරන්න. ඒ තමයි අද අපේ රටේ ඇති වෙලා තියෙන තත්ත්වෙත් ඒ වගේම විශේෂයෙන්ම ලෝකයේ ඇති වෙලා තියෙන තත්ත්වෙත් දිහා බලපුවාම ඔබට දකින්න පුළුවන් කිසිම තැනක සතුටක් සාමයක් සැනසීමක් තියෙන දේවල් නෙවෙයි ප්‍රවෘත්ති නෙවෙයි ඔබට අහන්න ලැබෙන්නේ ආගම් වල පවා සිදුවෙන පරිහානිය තමයි ඔබට අහන්න ලැබෙන්නේ. මේක ඇත්තටම හදිසි කාරණයක්, ඊටමත් වැදගත් කාරණයක්. ඔබ මොන ජනාධිපතිකම් දරුවත්, ඔබ මොන ප්‍රසිද්ධ වුණත්, ඔබ මොන මහානායක පදවි දරුවත්, මැති ඇමති ගොල්ලෝ තානාන්තර පටිවිදම්මත්, ඔබ කොච්චර සල්ලි තිබ්බත්, මොන ප්‍රභූවරයෙක් වුණත් ඔබ සියලු දෙනාටම බලපාන කරුණක් පිළිබඳ කියන්න තමයි මේ සාකච්ඡාව කරන්න තීරණය කරේ. කාලය නිසා අපි බොහොම කෙටියෙන් මේ පිළිබඳ පැහැදිලි කරන්න උත්සාහ කරනවා. මොකද මේ පිළිබඳ ජනාධිපතිතුමාට අපි පුන පුනා අපේ කලින් වීඩියෝ තියෙනවා බොහෝ වාරයක් කිව්වා. නැවතත් ඒ මතක් කිරීම මොකද අනාගතය සිද්ධ වෙන්න පුළුවන්. බොහොම නුදුරු අනාගතයේ සිට මේ ඔබ මේ සමාජය දිහා බැලුවොත් ආගමික පරිහානියේ සිට සිවුරු දරන්නන්ගේ සිට මේ සිදුවන පරිහානිය, මේ කලකෝලහලය, මේ වෛරය, මේ තර්ක විතර්කය ඔබට තේරුම් ගන්න පුළුවන් නම් සිද්ධ වෙන්න යන ලොකු පරිහානියත් මනුෂ්‍යයාගේ පරිහානියත් ඒත් එක්කම නිකුත් කරන කලු කිරණ ශක්තිය නිසා ස්වභාව ධර්මයේදී සිදුවන පරිහානියත් ඒ පරිහානියෙන් අපි මේ රටේ ලෝකේ සියලු දෙනාටම සිදුවන විපත ගැන ඔබේ අවධානය යොමු කිරීමේ බලාපොරොත්තුව තමයි මේ වැඩසටහන අපි කරන්න තීරණය කරේ. ඒකේ ප්‍රධාන මාතෘකාවක් වෙන්නේ ඔබ බුදුදහම දැනදක ගත්තත් නැතත් මහාචාර්ය පදවි, උපාධි පදවි දරුවත් මොන මහානායක වුණත් සංඝනායක වුණත් පෘථග්ජන ඔබ නොදන්නා බුද්ධ ශක්තිය පිළිබඳ කාරණාව. බුද්ධ ශක්තිය අනුගත වෙලා තියෙන ස්ථානය, බුද්ධ ශක්තිය ඉස්මතු කරපු ඒ මහා රහතුන් වහන්සේ දේශනා කරු මේ පරම සත්‍ය දැන් මේ මුළු විශ්වයටම උදාහරලා තියෙනවා. ඔබට ඇහැට දකින්න බැරි බුද්ධ ශක්තිය නමුත් තමා තුළ දැකිය හැකි, තමා තුළින් ක්‍රියාත්මක වන, තමා තුළින් දැකිය හැකි බුද්ධ ශක්තිය පිළිබඳවයි මේ කතා බහ කරන්නේ. එතකොට මේ බුද්ධ ශක්තිය ඉස්මතු කරා මහා ප්‍රඥානන් වහන්සේ මේවන පලානේ සිරි ධම්මාලංකාර මහ රහතුන් වහන්සේ මේ බුද්ධ ශක්තිය නැවත ඉස්මතු කළා සිහනාද පවත්වලා මේ පරම සත්‍ය වූ බුදුන්ගේ බුදුදහම නැවත මේ ලෝකයට හඬනගා ප්‍රකාශ කරලා බුද්ධ ආඥාව පනවලා තියෙනවා. මේ බුද්ධ ආඥාව පනවන්නේ අරහතුන් වහන්සේ කෙනෙක්. මහා සිව් පිලිප්ස් බියාපත් අරහතුන් වහන්සේ කෙනෙක් මේ බුද්ධ ආඥාව පනවනවා ලෞතර බුදු කෙනෙක් නැති කාලයක. අනුබුදුරෙක් වෙන්නේ උන්වහන්සේ. ඒ නිසායි ඔබ මොන මහානායක වුණත්, ඔබ මොන නිකායන් දරුවත්, මොන ඉහළ තනතුරු දරුවත්, මොන ජනාධිපති වුණත් මේ බුද්ධ ආඥාවක්. ඒක හොඳට මතක තබා ගන්න. ඒ බුද්ධ ආඥාවට එරෙහි වෙලා කටයුතු කරන ඔබ සියලු දෙනාටම විපාක නුදුරු අනාගතයේදීම දැනටමත් ඒකේ විපාක ඔබ විඳින්න යනවා කියලා අපි දන්නවා. තවත් මේක ගැඹුරෙන් ගැඹුරට ඇදී යන තත්ත්වයක් වෙන නිසා මේ පණිවිඩය ජනාධිපතිතුමාටත්
සියලු දෙනාටත් මේ නැවත දෙන්නේ මේ බුද්ධ ශක්තිය ඉස්මතු කළ ඒ ස්ථානය වූ සිදුහත් කුමාරයා පිටදී බුද්ධත්වයට පත් වූ ඒ අතිඋතුම් හිරිවඩුන්න සිරි මහ බෝධිය අසල තියෙන වජ්‍රාසනය වහලා පස් දාලා යට කරලා හංගලා තියෙන එකෙන් තමයි මේ සියලු විපත් විපර්යාස ඇති වෙන්නේ කියන එක. ඒක වහවහ විවෘත කරේ නැත්නම් ජනාධිපතිලා වන ඔබලාටත් මහානායකවර වන ඔබලාටත් සංඝනායක වන ඔබලාටත් ඇතුළුව මේ මුළු මහත් ලෝකයටම මේ මුළු මහත් පෘථිවි තලයේ භූමියටම ලංකීය මනුෂ්‍යයාටම විඳවන්න සිද්ධ වෙන කාරණාවක් තියෙනවා. ඒක ඔබ කැමති වුණත් අකමැති වුණත් අපි කැමති වුණත් අකමැති වුණත් අපි කිව්වත් නැතත් ප්‍රකාශ කරත් නැතත් ඒක ධර්මතාවයක්. ඒක ස්වභාව ධර්මයේ ධර්මතාවයක්. ඒ දේ කාටවත් ඒකෙන් ගැලවිලා යන්න කාටවත් ඒකෙන් මිදෙන්න හැංගෙන්න බෑ. ඔබට කොපමණ බලය තිබ්බත් ඔබ වටා පිරිස හිටියත් ප්‍රසිද්ධ වුණත් සල්ලි තිබ්බත් ඔබ කොච්චර ජගතෙක් වුණත් ඔබ සක්විති රජ වුණත් ඒත් ඒ දේ ඔබට බලපානවාමයි. මල්ලි සඳහන් කරමු නේද මේ පිරිවැදුන්න වජ්‍රාසනයේ කියන ස්ථානය සහ ඒ වැදගත්කම මේ බුද්ධ ශක්තිය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳ බුද්ධ ශක්තිය දකින්නේ කොහොමද කියන එක ගැන මේක අපි කතා කරන මුල් කාලවකවානු ඉඳලම අපි පෙන්නලා දෙනවා හැමතිස්සෙම මේක ආධ්‍යාත්මික ගමනක් කියන කාරණාව. වැඩේ තියෙන්නේ අදටත් බහුතරයක් මේ සම්බන්ධව සොයා බලන්නේ බාහිරේ වෙන සිදුවීම් මේ භෞතිකයේ S2කට ගෝචර වෙන දේවල් වලින් තමයි මේ ශක්තියින් මැනගන්න උත්සාහ කරන්නේ. නමුත් අද ඇත්ත වශයෙන්ම කිව්වොත් මේකේ ඉන්න ඉහළ පෙළේ බලධාරීන් මේ රටට හංගන් ඉන්නවා මේ පිට රටින් ඇවිල්ලා මේ සම්බන්ධව ගොඩක් දෙනා අධ්‍යයනය කරනවා. දැන් ගැටලුව තියෙන්නේ මේක දැන් සුද්ධගෙන් පිළිගන්න කන්දේ ඉන්නේ මේක විවෘත කරන්න. මේ භූමිය මොකද්ද කියන එකනේ. ඔව්. එතකොට මේ ඉන්න රටේ ජීවත් වෙන මේ පොළොවේ පය ගාලා ජීවත් වෙන මිනිසුන්ට මේ ශක්තිය තේරෙන්නේ නැත්තේ ඇයි කියලා ඉස්සලා තමන් කල්පනා කරන්න. මෙච්චර මේ කියන ශක්තිය මොකද්ද කියලා අඩුම තරමේ අධ්‍යයනයකවත් නිරත වෙන්න තරම් හිත අයියක් නැහැ කාටවත්. මානසිකව අයියක් නැහැ. මේගොල්ලෝ උත්සාහ කරනවා නිතර. ඇයි ඔබ නිකන් කල්පනා කරලා බලන්න මේ මෙන්න මේ කාරණාව ඉස්මතු කරායින් පස්සේ දැන් අපි කියමුකෝ එහෙම ස්ථාන හතරක් නැහැ කියලා. දැන් ඒකනේ කියන්න උත්සාහ ගන්න බෞද්ධරයා. ඔව්. ඒතර මේක මෙහෙම දෙයක් නැහැ. මේක බොරුවක්, මේක මුලාවක් කියලා. ඉතින් අපි අහන්න කැමති ඒක එහෙම මුලාවක් නම් ඔබ ඇයි ඒක වහන්න දත කන්නේ? ඇයි වජ්‍රාසනේ වහන්න දත කන්නේ? ඇයි ඔහොම වැලි වලින් ඉතින් ඕක මල්ලාසනයක් නා ඔබ ඔය කියන විදිහේ මල්ලාසනයක් නම් ඇයි මේ මල්ලාසනේ වහලා තියෙන්නේ? ඉතින් ඒක වැරදියෝ අරියෝ වේවා බොරුවෝ සත්‍යෝ වේවා ඇයි ඒක වහන්න උත්සාහ කරන්නේ? මේක කියන්නේ සත්‍යතාවයක් තියෙනවා කියලා දන්න හින්දානේ මේක වහලා නවත්තන්න උත්සාහ කරන්නේ. ඒ කියන්නේ මෙතෙක්කල් විවෘත තිබුණු කවුරුත් නොදන්නා මල්ලාසනයක් හරි මොකක් හරි කියලා ඕපන් තිබ්බ දෙයක්. ඒ තිබ්බ දෙයක් අරහතුන් වහන්සේ විසින් මේකේ සත්‍යතාවය එලි කළාට පස්සේ අර කලින් ඒක පිළිබඳ කාටවත් ගැටලුවක් තිබ්බේ නැහැ. දැන් මේක අපේ හීනමානය තමයි අපේ වහල්කම තමයි මල්ලි මේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ රටේ තමන්ගේ කෙනෙක් කියන්න තරම් ශක්තියක් නෑ මිනිස්සුන්ට. බුදුරජාණන් වහන්සේ තමන්ගේ ලේවුරුමේ ඇති ඥාතියෙක් කියන්න බුදුන් මේ රටේ වුණොත් ඒක මොකද්ද අයහපත ඒකෙන් සිද්ධ වෙන්නේ නේද? බුදුහාමුදුරුවෝ මේ රටේ කෙනෙක් වුණොත් ඔය තර්ක කරන විතර්ක කරන දතකන ඔය වජ්‍රාසනේ වහන ඒ සියලු දෙනා මේ සියලු දෙනාගේම සිට මේ රටේ ජනවාසියකින් අහන්න කැමති මොකද්ද ඒකෙන් වෙන අයහපත? ඒක ඔබ හොඳට ගවේෂණය කරොත් ඒක අයහපත සිද්ධ වෙන්නේ බුදුදහමත් බුදුනුත් භාවිතා කරලා ලාභ ලබන අයට. පැහැදිලිවම දැන් අද පේන්න තියෙනවා සමාජය තුල බෞද්ධ කියා ගන්න සිවුරු දාගත්ත මේ ස්වාමින් වහන්සේලා කරපු තාමත් කරමින් පවතින ව්‍යාපාර වල සහ අනීතික කටයුතු වල ප්‍රතිඵල දැන් මේ වහවා ඉස්මතු වෙමින් යනවා. මෙන්න මේ කාරණාව තුල ඔන්න S2කටම දකින්න තියෙනවා ආගම කියන සංකල්ප පිරීලා යන විදිය. එතකොට මේ දහම ඉස්මතු වෙනවා. මේ දහම කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරේ මේ සබාදාමේ ස්වභාවය. සබාදාමට අනුකූලව යමින් මේ පැවැත්මේ මිදී නිදාස් වෙන්නේ කොහොමද කියන කාරණාවයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ. එතකොට මේ ආගම කියන කාරණාව අපි එදා ඉඳලම පැහැදිලි කරමින් මේක විස්තරාත්මකව අපි පෙන්නලා දුන්නා.
ඉතින් මේ කාරණා කොච්චර කිව්වත් වැඩක් නැහැ. ඔබ ඒ තුල ගමන් කරන්නේ නැත්තම් මේක සොයා බලන්නේ නැත්තම්. ඔව් දැන් මේ බුදුදහම මල්ලි දැන් ඉස්සල්ලාම තමන් ප්‍රශ්න කරන්න ඕනේ, ගවේෂණය කරන්න ඕනේ මේ බුදු කෙනෙක් පහළ වෙන්නේ කියලා. බුදු කෙනෙකු පහළ වෙන්නේ බොහොම දුර්ලභව යහපත් විදියට ඔය අයහපත් විදියට පවත්වාගෙන මේ පැවැත්ම තියෙනවනේ මේ පැවැත්ම නැවත යහපත් විදියට කරගෙන යන්න හෝ ලෝකයට නීති රීති පනවන්න, ලෝකේ පාලනය කරන්න, ලෝකේ මිනිස්සුන්ට හරි වැරදි කියලා දෙන්න දෙයකට නෙවෙයි. ඒක ආගම් වල කොහොමද තියෙන දෙයක්. ඒතකොට බුදු කෙනෙක් නැවත පහළ වෙලා සිද්ධ කරන්නේ මේ ඔය ඔක්කොම කරන් යන මේ පැවැත්මෙන් මිදී නිදහස් වෙන්න. උඹලා ඔක්කොම ඉන්නේ දුකක. සැප විඳගෙන හෝ දුක් විඳින්න හෝ බලය පවත්වන හෝ නැතුව හෝ යහපත් හෝ අයහපත් හෝ හරි වැරදි හෝ උස් පහත් හෝ මේ ඔක්කොම පැවැත්ම. මේ පැවැත්මේ උඹ ඉන්න නිසා තමයි ලාභ හොයමින් මේ දුක් පැවැත්මෙන් මිදී නිදහස් කරන්න තමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. බොහොම දුර්ලභ. මෙන්න මේ කාරණාව තේරුම් ගන්න නම් ඔබ ඉස්සෙල්ලා මේ සබාදාමට කන් දිය යුතුයි. මේ සබාදාම ශ්‍රවණය කළ යුතුයි. මේ සබාදාමේ ස්වභාවය ගැන හරියාකාරව නිර්වචනය කරමින් ඒ උදාහරණ සහිතව ස්වභාවය පැහැදිලි කරලා තියෙන්නේ බුදුදහම තුල පමණයි. බුද්ධ ආගම තුල නෙවෙයි. ඒකයි මෙන්න මේ කාරණාව ඔබට දකින්න කියන්නේ. මේ කාරණාව කොතරම් ප්‍රබලද කිව්වොත් එදා ඉඳලම කියනවා අපි ඉස්මතු කරලා පෙන්නනවා කාරණාවක්. ඔබ කොච්චර අපි දකින්න තියෙනවා එදිනෙදා ජීවිතේ අපි අද්දි දැකලා තියෙනවා පරිසරය සුරකින්න පරිසරය විසින් ඔබ සුරකී කියලා. මේ ප්‍රකාශ කරන්නේ ධම්මෝ අවේ රක්කති ධම්මචාරී කියන ස්වභාවය. දැන් ඕක පිළිගන්න අද මිනිස්සුන්ට බැරි වෙන්න හේතුවක් තියෙනවා. ඒක සාධාරණයි. මොකද බුද්ධාගම තුලින් නිවීමේ මාර්ගය පෙන්නලා දීලා මිනිසුන්ට කියා දීලා නැහැ. එතකොට මිනිස්සුන්ට ඒ අත්දැකීම නැහැ. එතකොට මිනිස්සු විශ්වාස කරන්නේ සබාදාම කොහොමද අපිව රකින්න කියන. මේ ධර්මතාවය කොහොමද අපිව රකින්න කියන එක ගැන කිසිම අදහසක් නැහැ. ඒකේ කියලා දෙන්න මල්ලි මේ මිනිස්සුන්ට මේ බඩගගා වඳින්නයි යදින්නයි පුතන්න. ඒ කියන්නේ බුද්ධාගම ඇතුළු ඕනෑම ආගමක් පදවි පට්ටමක ඉඳලා ඔබට දේශනා කරනවා නම් ලොකු පන්සල් හදාගෙන පදවි පට්ටම් මහානායක ඉඳන් මේ එනවා නම් මේවා ඇලීම්නේ. තමන්ගේ නම නොවන තවත් දෙයක් තමන් අල්ලගෙන තමයි මේ දේ කරන්නේ. මේ සීල දේවල් වලින් කරන්නේ ඔබව වහලකු බවට පත් කරන එක. ඒ වහලකු බවට පත් කරන මේවා මේ වැඩි හිටියෝ විදිහට හිතන්න ඕනේ. මේ රටේ මිනිස්සු පොඩි ළමයි වගේම. තර්ක කර විතර්ක කර වෛර කර ගහ මරා යන කොටාගෙන බොහෝම කුඩා දරුවෝ වගේ තමයි හැසිරෙන්නේ. එතකොට මේ Taman තේරුම් ගන්න ඕනේ මේ මහා නිකායවල් හදාගෙන ඔය මහානායකවරුන් කියලා පන්සල් අස්සර වෙලා කකා බිබි මොනවද කරන්නේ? කකා බිබි ඔය එනේන දේශපාලඥයෝ ආපුවාම මොකක් හරි අටපිරිකරක් ගන්නවා අනුශාසනා කරනවා යහපත් වෙන්න. දැන් ඒ අනුශාසනා වලින් මේ රට යහපත් වෙලාද? ඒ පරම සත්‍ය බුදුදහම දන්න කියන කෙනෙක් නම් ඒ පරම සත්‍ය බුදුදහම තුලින් නිවිච්ච මිනිස්සෙක් ධාර්මිෂ්ඨ මිනිස්සෙක් හදන්න පුළුවන් නම් ඒ දීපු අනුශාසනා වලින් අපි අහන්න කැමති මේ රට දැන් ඒ අනුශාසනා වලින් සුඛිත මුදිත වෙලාද තියෙන්නේ? ඒ දීපු අනුශාසනාවලින් බුදුදහම කියන්නේ මේ පැවැත්මට කිසිදු දෙයක් අදාළ නැති දෙයක්. බුදුදහම කියන්නේ නිවීම, නිවන් මාර්ග, නිබ්බාන සමස්ත පැවැත්මෙන්ම මිදී නිදහස් වෙන දහමක් තමයි බුදුන් දේශනා කරන්නේ. නිවීමට අතහැරිය යුතු මේ බුදුදහම භාවිතා කරලා ආගමක් බවට මේක පත් කරලා මේක නිවන්න කෙනෙක්ව නිවන්න දන්නේ නැති නිසා ඒගොල්ලෝ කියනවා පන්සල් යන්න, මල් පහන් සුද්ධුම් පූජා කරන්න, විහෙර විහාර පන්සල් වලට උදව් කරන්න, දානමාන පින්කම් කටයුතු කරන්න. ඇයි ඒ එන මිනිස්යාව ඒ මොහොතේ නිවන්න දන්නේ නැහැ. ඔබට කල්යාණ මිත්‍රයෙක්ගෙන් විය යුත්තේ ඔබේ දුකක් කරදරයකට ඒ ඉස්සරහට ගියාම ඒ පුද්ගලයාට පුළුවන් වෙන්නේ ඒ නිවන් මඟ දන්න කෙනෙක් නම් එයාට පුළුවන් වෙන්න ඕනේ මේ ඔබ ඒ මොහොතේ නිවන්න. ඔබ තුල ඇතිවෙන වේගයේ වේදනාව පැහැදිලි කරන්න. ඔබ තුල ඇතිවෙන මනසේ විකෘතිතාවය පැහැදිලි කරන්න. ඒ ඇති කරලා ඒ මොහොතේම ඔබ නිවිය යුතුයි. ඒක නිසා තමයි බුදුන්ගෙන් බණ අහද්දිම මිනිස්සු සෝවාන් ඵලයටපත් උනේ, අරහත් ඵලයටපත් උනේ. එවන් වූ ප්‍රබල බලවත් දෙයක් තමයි මේ පරම සත්‍ය බුදුදහම. ඒක වචන පාවිච්චි කර තර්ක විතර්ක කර ඒවට ඇලිලා මේ වත්පිළිවත් කිරීමක් නෙවෙයි බුදුදහම කියන්නේ. ඒකට මේ බුදුදහම තේරුම් ගන්න කෙනෙකුට සිවුරක් දාගන්න අවශ්‍යතාවයක් නැහැ මල්. ඒක මේ තමන්ගේ මනස තුල වෙන දෙයක්. එතකොට දැන් තමන්ට තේරෙනවා නම් ධර්මතාවයෙන් දැන් මා යා යුතුයි ශාසනය වෙත මට හැකි මේ ධාම දේශනා කරන්න සම්පූර්ණේ එන්නේ ඒ අවස්ථාව ඒ ධර්මතාවයෙන් සැකසෙනවා යන්න. එතකොට මෙන්න මේ කරුණු කාරණා මගේ අරමින් මේ හේතුව තමයි බුදුදහම. ඒ කියන්නේ මල් ඉස්සලා කිව්වා ස්වභාව ධර්මයේ නියමයක් කියලා. ඒ කියන්නේ සිවුරක් දාගන්න එකත් ස්වභාව ධර්මයේ විසින් නියම කරන නැතකම් තමන් ඉන්නවා. තමන් ඉන්න ඕනේ බලාගෙන. ඒ තරම් වූ මේ පිරිසිදු දහමක් මේ. පිරිසිදු දහමක්. එතකොට ඒක තේරුම් ගන්න පුළුවන් සැබෑ ශ්‍රාවකයෙකුට පමණයි. එතකොට සැබෑ මේ මග පිළිපන්න කෙනෙක්ට පමණ. එතකොට
මෙන්න මේ කාරණාවද අද අපි පුරුදු වෙලා ඉගැන්න මෙතක් කල් අපි පුරුදු වෙලා හිටිය මෙන්න මේම කාරණාව අපි සිවුරත් දැක්ක ගමන් වැඳ වැටෙන්න ගෞරව කරන්න මේ ආකාර වූ සෑම සීලු දෙයක්ම අපි කරමින් සිටියා සිවුරට බයවෙලා එතකොට මෙන්න මේ කාරණාව පිළිගන්න වෙනවා අපි හැමෝටම අපි කරපු ඒ වැරද්ද මොකද අපි ගැන ඇත්තර මේක උනේ අර බුදුහාමුදුරුවෝ කෙරේසා මේ ආර්යමා සංඝරත්නය කෙරේ තිබ්බ ගෞරවය නිසායි ඒක ඒ විදිහට සිද්ධ වුණේ නමුත් අද වෙද්දී ඒක අතිශයින්ම වැරදි විදියට ඒක උපයෝගී කරගෙන මේ ඉන්න ස්වාමින් වහන්සේලා ඒකෙන් අයුතු ප්‍රයෝජන අරගෙන මිනිස්සු මුලාවේ දාලා ඒගොල්ලෝ සංසාර ගමනට ණය වෙවි මේ ගමන යනවා. දැන් මෙතනින් එහාට ඔබ එසේ කරන්න අවශ්‍ය නැහැ. ඒකට ක්‍රමවේදය තමයි ඔබ යන්න, ඔබ ගිහිල්ලා අහන්න, ඔබේ ප්‍රශ්නෙට පිළිතුරු. ඔබේ ප්‍රශ්නේ නගන්න. ඔබ වැඳ වැටෙන්න එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබේ ප්‍රශ්නේ යොමු කරන්න. ඔබේ ප්‍රශ්නේ යොමු කරලා දාම් කරුණු විමසන්න. ඔබ ඒ මොහොතේම ඒ දේශනාව තුළදී ඔබ ඔබේ ඇතුළාන්තයේ නිවීම අත්විඳිනවා නම් ඔබට එතනදී දැන දැකගත හැකි වේවි මේ ඇත්තනම ආර්යයන් වහන්සේ නමක්ද නැත්නම් වෙන චීවර දාගත්ත බමුණෙක්ද කියන කාරණාව ඔබටම අත්දැක ගන්න පුළුවන්. අද බොහොම බමුණෝනේ ඉන්නේ. වැඩේ තියෙන මල්ලි අද මේ ධර්මදේශනාවලට ගිහිල්ලා මිනිස්සු අර කියන එක ඔහේ අහගෙන ඉන්නවා. අහගෙන ඉන්න ඒගොල්ලෝ කියන ඒවා ඔළුවේ දාගෙන මෙලෝ සංසාරයක් දන්නෙත් නැහැ. අහන්න අවස්ථාවකුත් නැහැ. ඒගොල්ලෝ එනවා බණ කියනවා ඒගොල්ලෝ යනවා. ඒගොල්ලෝම ප්‍රශ්න අහලා ඒගොල්ලෝම උත්තර දීලා මිනිස්සුන්ට අහන්න අවස්ථාවක් නැහැ. ඔබ අනිවාර්යෙන් ඔබ මේ සිවුරක් දාගෙන සිවුරක් කියන්නේ රෙදි කඩක් වස්ත්‍රයක්. බුදුහාමුදුරුවෝ සරමයි ෂර්ට් එක ගන්න හිටියනම් අද සරමයි ෂර්ට් එක ගන්න මිනිස්සුන්ට වහල් වෙලා ඉන්නේ. සිවුර ගණන් ගන්න නැහැ. මේක වස්ත්‍රයක්. මේ වස්ත්‍රය දාගත්තේ තමන් සමාජයෙන් අනිත් කෙනාට පැහැදිලිව අඳුනා ගන්න. මම බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන කෙනෙක්. කල්යාණ මිත්‍රයෙක් කෙනෙක්. එතකොට සමාජයේ ඉන්න කෙනාට ගැටලුවක් වුණොත් අන්න එයාට අර කෙනා ගාවට ගිහිල්ලා මේ කරුණ විමසලා එතනින් නිවීමක් තියෙනවද කියලා බලා ගන්න. එතකොට එතන ඉන්නෙත් පුද්ගලයෙක්. මේ අටමස් ලේනහාර ශරීරයේ තියෙන පුද්ගලයෙක්. අර වස්ත්‍රයෙන් වෙනස් වෙලා හඳුනා ගැනීමේ පහසුව සඳහා ඉන්නවා. මේක වෙලා තියෙන්නේ අර දැන් තමා තුළින් දැකිය යුතු බුදුදහම භෞතික ලෞකික වෙලා තියෙනවා. ඉස්සෙල්ලා කතා කරා වගේ මේ පිළිම වලට වැඳ විහෙර විහාර පන්සල් ඒක එතකොට කල්යාණ මිත්‍රයා දකින්නෙත් සිවුරේ. කල්යාණ මිත්‍යා කල් කියන්නේ කෙලස් යාන කියන්නේ සංසාර ගමන න කියන්නේ නැති කරනවා. ඒ කියන්නේ ඔබට නිවීමේ මාර්ගය කියලා දෙන. ඔබේ සංසාර ගමනින් එතර කරවන නිවීමේ කියන්නේ රාග, දේශ, මෝහ නැති කරන මාර්ගය කියලා දීලා රාග, දේශ, මෝහ මුල උදුරන්න උදව් කරන රාග, දේශ, මෝහ ඔබේ මුදු උතුරලා ඔබත් සතර මගඵල ලබන මාර්ගයට යොමු කරලා ඔබේ නිවීම ඇති කරන කෙනා තමයි කල්යාණ මිත්‍රයා. ඒ කල්යාණ මිත්‍රයා සිවුරක් දරන කෙනෙක් නෙවෙයි. කල්යාණ මිත්‍රයා කියන්නේ ඒ නිවන අත්දකපු කෙනෙක්. ඒ නිවන අත්දකපු කෙනෙක්ට හැරෙන්න මේ නිවන පිළිබඳ දේශනා කරන්න බෑ. ඔව්. ඇත්තටම. එතකොට මේ අපි දන්නවා බුදුහාමුදුරන්ගේ කාලවකවානුවේ බොහෝමයක් බමුණු ආවා බුදුහාමුදුරොත් එක්ක ඉස්සෙල්ලා තර්ක කරන්න. ඔබ කවුද? ඔබ කොහෙන්ද ආවේ? ඔබ කාගේ කවුද? ඔය වගේ විස්තර අහලා මේ දහම ගැන විමසුවා. එතනදී මේ දහම එවලේ දැන දැකගත් ප්‍රඥාගෝචර ඒ උදවිය ඒ මොහොත තුළ ඒ නිවීම අත්දැක්කා. ඒ මොහොතේම. එතකොට මෙන්න මේ කාරණාවේදී අපි දැන් ඉස්මතු කරන්න හදන්න උත්සාහ කරන ඊළඟ කාරණාවට එනවා. මෙන්න මේ බුද්ධ ශක්තිය. ඒ වකටදී බුදුහාමුදුරු වැඩ සිටින කාලවකවානුවේ බුදුහඬ, බුදුරුව, බුද්ධ ශක්තිය දීපේ පුරාම පැතිරලා තිබ්බා. එතකොට මේ කාරණාවෙන් පස්සේ මේ ප්‍රඥාධික දෙවනි බුදුවරයෙක්ගේ කාලේ එතකොට මෙන්න මේ කාලවකවානුවේ විතරයි බුද්ධ ශාසනයේ කියන්නේ බුදුහාමුදුරුවන්ගෙන් පිරිනිවන් පෑමෙන් පස්සේ ගෞතම බුදු පියාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පස්සේ ප්‍රඥාධික බුදුවරයෙක්ගේ ශාසනයේ පමණයි තවත් කෙනෙක්ට මගපල් ලැබිය හැක්කේ. අනුබුදුවරුන් බිහි වෙන්නේ. ඔව්. එතකොට මෙන්න මේ කාරණාවේදී අපි තේරුම් ගන්න ඕනේ මෙන්න මේ බුද්ධ ශක්තිය මේ ආධ්‍යාත්මික ශක්තිය තේරුම් ගන්න එහෙම ආවට ගියාට කෙනෙක්ට බෑ. මොකද හේතුව මේක ඇත්තටම ගෝචර වෙන්නේ තමන්ගේ ආධ්‍යාත්මික ස්වභාවයට. මේ ඇතුළාන්තයට තමයි ඒක ගෝචර වෙන්නේ. ඒක ඔබ මේ දැන් පැවැත්ම පවත්වාගෙන යන මේ කාරණාව තුළදී එකපාරට මෙන්න මේක මෙහෙම නෙවෙයි කියලා කිව්ව ගම ඔබ ඇත්තටම මේ ඒක වික්ෂිප්ත වෙනවා. සහ ඔබ තුල ඒට වෛරයක් පමණයි ගොඩනැගෙන්නේ. ඔව් ඒක වෙන්නේ මල්ලි දැන් බුදුදහම තුලින් ඒක දැක්කොත් එහෙම දැන් අපි මෙච්චර කල් රැස් කරගත්ත තොරතුරු තියෙනවනේ අපි තුල. ඒ අපි තුල රැස් කරගත්ත තොරතුරු වලට අපි ඇලෙනවා. විශ්වාස කරනවා. මේ දේ කරන්න ඕනේ. ඒ තොරතුරු තවදුරටත් අපි රඳ පවත්වා ගන්න ඕන. අනිවාර්යෙන් ඒකට ඇලෙන්න ඕනේ. ඇලිලා ඒක විශ්වාස කරන්න ඕනේ. මම දන්නා තොරතුරු සියල්ල සත්‍යයි. මම
දැනුගතෙක් කියන එක. එතකොට මගේ බුදුදහම පිළිබඳ දැන් මම යම් ප්‍රමාණයක් දන්නවා කියන්න පුළුවන්. ඒ දන්න ප්‍රමාණයට ඔන්න පරිබාහිරින් මල්ලි ඇවිල්ලා මට මේ වගේ දෙයක් කියද්දී මගේ ඒ තොරතුරු නැහැ. මම හිතන් හිටිය විදිහ වෙනස් විදියක්. දැන් මේ මනසේ ස්වභාවය ඇවිල්ලා මගේ තියෙන දත්ත තොරතුරු වලට ඇලිච්ච මගේ මාන්නය මේ අලුතෙන් ඇහෙන තොරතුරු මගේ තුල සත්‍යක් වෙලා නැහැ. එතකොට මට සන්තෝෂ වෙන්න නෙවෙයි පුළුවන්. මේකට එරෙහි බවක් ඇති වෙනවා. මේක බෙදීමක් කියන්නේ. ඒ කියන තොරතුරු ඔන්න ආගන්තුකයි මට. මම ඒක ගන්න එක පාට පෙළඹෙන්නේ නැහැ. මෙන්න එතනදී බිහි වෙන්නේ වෛරයක්. ගවේෂණය කරන කෙනෙක් මේක ට්‍රාන්ස්පේරන්ට් කියන්නේ. ගවේෂණය කරන කෙනෙක් මේ තොරතුරු වලට ඇලෙන්න ගැටෙන්න යන්නේ නැහැ. එයා ඒ තොරතුරු ලබා ගන්නවා. ලබාගෙන ගවේෂණය කරලා තමයි මේ දේ හොයාගන්නේ. අනිවාර්යයෙන්. එතකොට එතනදී ඒ තීරණය ගන්න අන්නේ කීප දෙනා පමණයි. එතකොට ඒගොල්ලොන්ට විතරයි මෙන්න මේ කාරණාව ගෝචර වෙන්නේ. මොකද ඒගොල්ලෝ මෙච්චර කාල දැන් එතනම් බලන්න අපි මෙච්චර කාල අරන් හිටපු ඒ තොරතුරු සමුදාය වැරදි කියලා කෙනෙක් කිව්ව ගමන් අපිට ඊට වෛරයක් ඇති වෙනවා කියන්නේ එතන බුද්ධාගම කියන කොටස තියෙනවනේ. තියෙනවා බුද්ධාගම. හරිද? එතකොට ඒකෙන් අපිට නිවෙන්න දන්නේ නැහැ. ඉතින් එතනම අපිට ටච් වෙනවනේ මේක අපි මෙච්චර කල් කරලා තියෙන්නේ දන්නේ නැති දෙයක් අපිට මේක තාම අඳුරා ගන්න බැරි වෙලා කියන ඒක පිළිගන්න සත්‍යතාව පිළිගන්න කැමති නැහැ. නිකන් තොරතුරු ගොඩක් පමණයි මගේ තමන්ගේ තුල තියෙන්නේ කියන එක තමන් දකින්න පුළුවන්. අර කියන තොරතුරු වලට මම ගැටෙන්න එනවා. ඉතින් මෙන්න මේ කාරණාව ඉස්සෙල්ලා තමන් තේරුම් ගන්න ඕනේ. එතකොට මෙන්න මේ ස්වභාවය තමන්ගේ අතුලාන්තයේ පිරිසුදු වෙමින් යද්දී තමයි මේ සද්දස කුල පුත්තස කියන தත්ත්වයට පත් වෙන්නේ. එතකොට මෙන්න මේ කියන කාරණාව ඔබ හිතනවා නම් දවසින් දෙකෙන් කරන්න හිතන් ඉන්නවා නම් ඒක කරන්න බෑ. ඇත්ත වශයෙන්ම මේක බුදු කෙනෙක් මේ කාලවකවානුවේ නෑ. නමුත් අපිට එකම මේ අවස්ථාව ප්‍රඥාධික බුද්ධ ශාසනයේ මේ කාලවකවානුව. නැත්තම් අද මෙහෙම කතා කරන්න අපිත් නෑ මෙතන. එතකොට මෙන්න මේ කාරණාව තේරුම් අරගෙන මේ සද්දස්ස කුල පුත්තස්ස කියන ස්වභාවයට පත්වන කෙනෙක්ට පමණයි අර බුද්ධ ශක්තියේ ස්වභාවය අඳුනා ගන්න හැක්කේ. ඔව් දැන් මේ අපිත් දැන් සාමාන්‍යයෙන් ස්වභාවයෙන් අපිව මිනිස්සු දකින්නේ මේ තවත් YouTube කාරයෝ දෙන්නෙක් සහ පිරිසක් කියන එක තමයි දකින්නේ. හැබැයි මේ ඕන YouTube කාරයෙක්ගේ පෙන්නන දේ, කතා බහ කරන දේ, පණිවිඩේ ඒ බාහිර තියෙන දේවල් වලට ඇලෙන්න ගැටෙන්නේ නැතුව පණිවිඩය ගත්තොත් මේ කියන්නේ මොකද්ද කියන එක වැටහෙයි. මේ අපේ බෞතරයක් මිනිස්සු මේ කවුද පණිවිඩය කියන්නේ, කොහොමද පණිවිඩය කියන්නේ, කතා කරන ස්වභාවය, එයාගේ ශරීර ස්වභාවය, එයාගේ දරාගෙන ඉන්න ස්වභාවය, මේ හැමදේම බලලා තමයි ඒ මනුස්සයා කියන පණිවිඩය ගැන තීරණයක් ගන්න. එතකොට දැන් මං ආන්න කැමති මෙතර කල් ඔබ ඔය හිතන ස්වභාවයෙන් දැන් පණිවිඩ දුන්න කට්ටියගේ ස්වභාවය දැන් කොහොමද ඔබට පේන්න තියෙනවනේ. එතකොට ඔබ ඒ ගැන මොකද්ද දරන්නේ කියන එක ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔබට හිතන්න කාරණාවක් එතන තිබ්බා. වැඳ වැටුණු ස්වාමීන් වහන්සේලා දැන් කරන දේවල්, වැඳ වැටුණු පන්සල් වල සිද්ධ වෙන දේවල්, වහල්කම් කරපු දේශපාලඥයෝ, විශ්වාස කරපු මිනිස්සු දැන් කල්පනා කරලා බලන්න පුළුවන් තමන් දරපු ස්වභාවයේ දේ පිළිබඳ, ඒ පිරිස් පිළිබඳ, සිද්ධීන් පිළිබඳ දරපු ස්වභාවය, සත්‍යක් කරගෙන හිටපු ස්වභාවයට දැන් මොකද වෙන්නේ කියන කාරණාව. එතකොට මෙන්න මේ කාරණාව තුළ තමයි මේ බුද්ධ ශක්තිය කියන මේ උතුම් වූ ශක්තිය මේ ලොවට දහමත් සමග තමයි ඒක එළියට එන්නේ. පිරිහෙන කාලෙදී නැවත ඉස්මතු වෙනවා ප්‍රඥාධික බුද්ධ ශාසනයකදී පමණක්. පැහැදිලිවම. මේ කියන සතර ස්ථාන ඉස්මතු කරලා දෙනවා අරහතුන් වහන්සේ. කාරණාව තුළදී විවිධය විවිධාකාර මත ගේන්න උත්සාහ කරනවා මේක වහන්න. කියන්න තියෙන්නේ මෙච්චර කාලයක් මේක වැහිලා තිබ්බා. දහමත් මේ ස්ථානත් මේ සියලු දේ වැහිලා තිබ්බා. දැන් ඒක ඉස්මතු වෙමින් පවතිද්දි ඇත්තටම ඉස්මතු වෙමින් පවතිනනේ මට පේන්න තියෙන්නේ මේක ඉස්මතු වෙලා ඉවරයි. මේ විය යුතු සියලු කටයුතු දැන් සිද්ධ වෙලා අමාරයි. ඒකයි අපි මේ කියන්නේ දැන් අපිට මේ පිළිබඳ අපිටත් මේ ස්වභාව ධර්මයේ පාලනයක් කාටවත් නැහැ. බුදු කෙනෙකුටවත් පාලනය කරන්න බෑ. මේ ධර්මතාවයේ මේ අරහතුන් වහන්සේ බිහි වෙලා මේ ධහම ඉස්මතු කරලා ඒ බුද්ධ ශක්තිය බණ ගන්නවලා ඒ ස්වභාව ධර්මයේ න්‍යාමයට අනුකූලවයි උන්වහන්සේ කටයුතු කරේ. ඒ කටයුතු දැන් සිද්ධ වෙගෙන යනවා. ඒක බල ගන්නවලා හමාරයි. ඉතින් ඔබ කොච්චර තර්ක විතර්ක කරත් ඔබ මොන පදවි පට්ටම් තානාන්තර බලය තිබ්බත් ඔබ සියලු දෙනා මේකට යටත්. ඒක අපි පුන පුනා නැවත කියන්න කැමතියි. ඔබ සියලු දෙනා මේකට යටත් වෙලා හමාරයි. ඒ හින්දා ඉදිරියේදී ඔබ සියලු දෙනාත් මේ දුකින් මේක තේරුම් අරගෙන මේක පිළි අරගෙන මේක රාජ්‍යත්වයෙන් මේ අරහතුන් වහන්සේගේ මේ දහම පිළිගත්තේ නැත්නම් ඉදිරිපත් කළේ නැත්නම් මේක ලෝකෙට හඬගා කිව්වේ නැත්නම් ඔබ සියලු දෙනාම ඒ ආඥාව ඒක නොකරන විපාකෙට යටත් වෙලා ඉන්නේ කියන පණිවිඩය තමයි අපිට දෙන්න තියෙන්නේ.
පිළිමක් තියෙනවා. හැබැයි ඒ පිළියම තමන්ගේ මනස තමන් මේ දරන ස්වභාවය තමන් මේ අල්ලන් ඉන්න දේවල් බලයට සල්ලි වලට යාන වාහන වලට ගේ දොර ඉඩකඩම් වලට পদවි පටන් වලට තනතුරු තාන්න මාන්න වලට අහු වෙලා ඉන්න මේ සුද්දා අහු කරලා ගිය එක පැත්තකින් එහෙම ඊට කලින් බුද්ධ ආගමක් ඇවිල්ලා ඔබව අහු කරපු මේ වහල් ස්වභාවයෙන් මිදෙනකන් ඔබට ඒක තේරුම් ගන්න බෑ. ඔබ සියලු දෙනාම අපිත් ඉන්නවා නම් ඒ කර්ම විපාක සකස් කරලා හේතුඵලයක් තියෙනවා නම් අපිටත් ඒවා අදාළ වෙනවා. ඒක හොඳට මතක තියාගන්න කියන බොහොම කාරණික ආයාසනයක් ඉල්ලීමක් කරනවා. ඔව්. දැන් අනිත් කාරණාව තමයි එතනම තියෙන මේ දහම ඉස්මතු කරගෙන දැන් රට පුරා මිනිස්සු මේක දැන් මේ වටහාගෙන තියෙනවා. දැන් මිනිස්සුන්ට අවශ්‍යයි නිවෙන්න. ඇත්තටම ඒ නිවෙන්න අවශ්‍ය මිනිස්සු මේ දාම ශ්‍රවණය කරන්න උත්සාහ කරන්න ඒ ස්වාමින් වහන්සේලාව වඩම්මනකොට මේට විරුද්ධ ස්වාමින් වහන්සේලා කටයුතු කරනවා. ගමේ පන්සලේ ඉඳන් කරන්නේ නේද මල්ලි? ඔව්. එතකොට මෙන්න මේ කාරණාව තුළදී මම අහන්න කැමති මිනිස්සෙක් වශයෙන්. ඒ කියන්නේ දැන් මේ රටේ තියෙනවනේ මානව අයිතිවාසිකම් කියලා එකක් අදලා. නීති රීති. ඔව් නීති රීති ගොන්නක් සමුදායක් අදලා තියෙනවා. සම්මතේ. මේකේ තියෙනවනේ අපිට ඒ කියන්නේ සාමාන්‍යයෙන් පුද්ගලයෙක්ට කැමති ආගමක් කැමති ලබ්ධියක් දෙරීමේ නිදහස තියෙනවා. ප්‍රකාශ කරන්න නිදහස තියෙද්දී ඇයි මේක වහන්නේ? ඇයි මේක නවත්තන්න උත්සාහ කරන්නේ? ඇයි මේකට අදාළ පාර්ශවයන් නිහඬව බලා සිටින්නේ කියන කාරණාව. එතකොට මෙන්න මේ කාරණාව තුළදී තේරුම් ගන්න පුළුවන් මේ නීතිය කියන එක අපි පැත්තකින් තියමුකෝ. එතකොට මෙන්න මේ කාරණාව තුළදී ඔබට තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් තව තවත් මිනිස්සු මේක වටහා ගැනීමෙන් ඉදිරියට ගමන් කරද්දී මේ ධාම තව තවත් ශ්‍රවණය කරන්න මේ අවශ්‍යතාවය ඇති වෙද්දී මිනිස්සු වටහා ගන්නවා මේ සබාදාමේ ක්‍රියාවලිය. සා මේ පැවැත්මේ ස්වභාවය. මේ පැවැත්මේ ස්වභාවය තුළදී මේ පැවැත්මේ මිදී නිදහස් වෙන්න උත්සාහ දරන්නේ නැති අර බමුණු ස්වභාවයෙන් ඉන්න සියලු දෙනාමත් ඒ පෘථග්ජන ස්වභාවයෙන් ඉන්නේ ඒකත් වටහා ගන්න. එතකොට ඒ ස්වභාවයන් වලට මිනිස්සු තවදුරටත් වළංගු නැහැ. එතකොට මිනිස්සු ඒ දේවල් අවලංගු කරලා ප්‍රතික්ෂේප කරද්දී මේක දරා ගන්න බැරි වෙලා මෙන්න මේ කියන උදවිය සත්‍ය දාමට මේ සත්‍ය දාම වහන්න ඒ අවශ්‍ය කටයුතු සිද්ධ කරමින් යනවා. මෙන්න මේකම හොඳ උදාහරණයක්. මේකේ යථා තත්ත්වය පැහැදිලි කරගන්න. මොකද එහෙම මේක බොරුවක් නම් දැන් අපි දකින්න හම්බෙලා තියෙන මෙතර කාලයක් වාණු වලට එක එක කට්ටිය ආවා. එක එක දේවල් කියාගෙන. නමුත් ඒ කාටවත් පැවැත්මක් තිබ්බේ නැහැ. ඒ සියල්ලම ඒ ආපු සැනින් යම් කාලයක් පැවැත්තිලා ඒක විනාශ වෙලා ගියා. අද ඒක මේ සීග්‍රයෙන් එනවා අපි දකිනවා බොහෝ දෙනෙක් එනවා බොහොම ප්‍රසිද්ධ වේගෙන ෆේමස් වේගෙන එනවා ආපු ගමන් බැහැගෙන යන තත්ත්වයක් තියෙනවා. ඉදිරියේදී ඔබටත් ඒක තමයි සිද්ධ වෙන්නේ. ඉන්නවද නැද්ද කියලාවත් දන්නේ නැහැ. එතකොට මෙන්න මේ කාරණාව තේරුම් ගන්න ඕනේ. මේ එහෙනම් ඇයි මේ බුදුදහම මේ සත්‍ය දහම විතරක් මේ අකණ්ඩව දැන් මේ මිනිස්සු වැළඳගෙන යන්නේ. මේක තේරුම් ගනිමින් මේ ශක්තිය සොයා යන්නේ. මේ නිවීම සොයා යන්නේ. එතකොට අනිත් කාරණාව තමයි මේ ඇත්තටම අද ඉන්න බහුතරයකට මේ නිවන් මඟ කියන්නේ ඇත්තටම ඒක මේ බයක් සහ ඒ බය නැති කරන්න ආගමෙන් කරන දෙයක් තමයි මේ නිවනත් දැන් මේ අර අනිත් ආගම් වල තියෙන්නේ මේ ස්වර්ගයක්. අන්න එහා සමාන දෙයක් කරලා තියෙන්නේ. ඒ කියන්නේ නිවන කියන්නේ මිනිස්සු හිතන්නේ මේ කොහෙරි යනවා කියලා. ඉලක්කයක් කියලා. කොහෙට හරි යන්න තියෙන දෙයක්. ගිහිල්ලා මොකක් හරි හොඳ සැපක් විඳගෙන ඉන්න දෙයක් විදිහට තමයි අද ඉන්න ස්වාමින් වහන්සේලාත් ඒක පිළිමු කරන්න උත්සාහ කරන්නේ. මොකද නිවන කියන දේ Taman තුල අත්දැකලා නැති නිසා. ඔය ඉන්න සියලු දෙනාම පෘතජ්ජනයෝ. ඔබට කියන්නේ මේ සිවුරු දරන් ඉන්න 99.99ක් ඉන්නේ ඔබ හා සමානව අතුලාන්තයෙන් එළියෙන් නිවීම පෙන්නගෙන එළියෙන් සිවුරක් දාගෙන එළියෙන් පන්සල් වල ලැබුම්ගෙන ඔබගේ දානම ඔබට දාන දෙන්න කියලා උත්සව සම්දර්ශන පවත්වන තොරන් හදන එහෙම නැත්නම් බිල්ඩින් හදන පදවි පට්ටම් උත්සව සම්දර්ශන වල සහභාගී වෙන මේ සාමාන්‍ය ඔබ හා සමානව පෘතජ්ජනයෝ කියන එක හොඳට මතක තියාගන්න. ඒගොල්ලොන්ට තමයි කණ්ඩ බොන්න දෙයින් ගිහිල්ලා වැඳ වැටිලා අටපිරිකර දීලා ඒ පන්සල් හදලා දීලා ඔබ වහන්සේ සැප විඳින්න අපිට ආශිර්වාද කරන්න මෙන්න ආගමේ ස්වභාවය. නිවනක් දෙන්න දන්නේ නැති කෙනා මොකද කරන්නේ? ඔබව බය කරලා තියෙන්නේ. ඔබව වහලෙක් කරලා තියෙන්නේ. ඔබව බය කරලා තියෙන්නේ මේ බුදුදහමත් බුදුනොත් නිවන සම්බන්ධයෙන් බය කරලා තියෙන්නේ. ඒ කියන්නේ දානමාන පිංගම් කටයුතු සහභාගී වුණ මල්ලිය ඉස්සලා කිව්වා වගේ දාර මේ ගමේ ඉඳන් මේක කරන්නේ. ඔබේ මල ගෙදරට එන්නේ නැහැ. පිරිත් ගෙවල් වලට එන්නේ නැහැ. ඔබේ විවාහයට එන්නේ නැහැ.
ඔබට චරිත සාහිතික දෙන්න මේ කිසිදු දෙයක් නැහැ කියලා ඔබව බය කරලා තින්නේ. අවශ්‍ය නැහැ. බුදුන් වහම තියෙන්නේ නිවන් දැකීම සඳහා පමණයි. චරිත සාහිතික දෙන්න මලගෙවල් වලට එන්න පිරිත් සජ්ජායනා කරන්න නෙවෙයි බුදුදහම තියෙන්නේ නිවන් දැකීම සඳහා පමණයි. ඒ පන්සලේ හාමුදුරුවන්ගෙන් ඔබට කිසි දෙයක් අවශ්‍ය නැහැ. ඔබට අවශ්‍ය නිවන විතරයි. ඔබ ගත යුත්තේ නිවන විතරයි. එහෙම කියලා දෙන්න බැරුව ඔබට ඒවට චණ්ඩිකන් දානවා නම් පාඩ් දානවා නම් ඔබට මේ විදිහට තර්ජනය කරනවා නම් මතක තියාගන්න ඔබ ඒ ඉන්නේ ඔබව නිරයට ඇදන් යන තවත් ඔබත් එක්ක සංසාරගත ණයක් තියෙන තවත් පැවැත්මට වහලෙක් පමණයි. ඒක හොඳට මතක තියාගන්න. කාරණාව තුළ අපි කතා කරමින් සිටියේ මේ බුද්ධ ශක්තිය සම්බන්ධව අපි මේ ගමන තුළ යද්දී ඇත්තටම ප්‍රායෝගිකව අත්දකින්න ඕනේ මේ දහම. මේ ප්‍රායෝගිකව අත්දකිද්දී අපිට තේරෙනවා මේ අපි තුළ යම් වේගයක් ආවේගයක් චිත්තාවේගයක් මේ උපදිනවා. මේ තරහ යද්දී එක එනවා. අපි දෙයකට ඇලෙද්දී එක එනවා. මනස වේසමින් මේ මුලාවටපත් එකම කාරණාව ගැන දිගින් දිගට කල්පනා කරමින් යනවා. මෙන්න මේ රාග දේශ මොහ කියන ස්වභාවය Tamanට තේරෙනවා මේකට ප්‍රතිවිරුද්ධ ශක්තියක් යෙදිය යුතුයි කියලා. මෙන්න මේ කාරණාව ආධ්‍යාත්මිකයි. මේක ඇතුළාන්තයෙන් සිද්ධ වෙන්නේ. මේ ශරීර කූඩුවම ක්‍රියාත්මක වෙන්න මේ රාගයෙන් දේශයෙන් මොහෙන් ක්‍රියාත්මක වෙනවා නම් ඒකට යම් ශක්තියක් අවශ්‍යයි. ඒ ශක්තිය ක්‍රියාත්මක වෙලානේ අපි කල්පනා කරාම අපි හිතනවා හිතලා ඉවරලා ඒක වචනින් පිට වෙනවා. පිට වෙලා ඒකත් මදි වුණාම අපේ ශරීර කූඩුවෙන් ඒක අතපය ඉසිලා ඒ වේගයට අහු වෙලා Tamanට පාලනය කරගන්න බැරුව ක්‍රියාත්මක වෙනවා මුළු ශරීරය. එතකොට මෙන්න මේ කාරණාව නවත්තන්න නම් මේකට අපි දන්නවා ප්‍රතිවිරුද්ධව ශක්තියක් අනිවාර්යයෙන් මේ තුල තියෙ යුතුයි. ඒක අපේ සංසාර ස්වභාවයනේ. එතකොට මේ ශක්තියින් කියන දැන් ඔබ පිළිගන්න විද්‍යාවේ ශක්තිය ස්වභාවය විස්තර කරලා තියෙනවා මේක ඈට දැක ගන්න බෑ. එතකොට ඔබේ ඔය කියන විද්‍යාව මාය ගෙනල්ලා එතනත් බොරු වෙනවා. ඒ කියන්නේ ඔබ ඒකවත් අඩුම තරමේ ආයෙ පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ඔබ ඉන්නේ ඇත්තටම ඔය ඕකට කියන්න පුළුවන් ඔබ ඉන්නේ හතරවරන් ගාලා. ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා Tamanට හිතා ගන්න බෑ. Tamanගේ ඒ තොරතුරු Tamanට ලැබපු අත්දැකීමත් එක්ක සංසන්දනය කරලා Tamanට පහසු වෙන පැත්ත අර කන්න ඕන වුණාම කබර ගොයත් අල ගොයත් කියන මේ ස්වභාවය තමයි දැන් ඉන්නේ. ඉතින් මෙන්න මේ කාරණාව තේරුම් අරගන්න ඕනේ. මේ තුල ගමන යන්න ඕනේ. ගමන යද්දි මේක තේරුම් යන්න පටන් ගද්දි Tamanට තේරෙනවා මේකට අනිවාර්ය ප්‍රතිවිරුද්ධ ශක්තියක් අවශ්‍යයි මේක කඩා දාන්න. මේක ව්‍යාධින මල්ලි මේ ඔබ අහු වෙනවා. බොහොම ලේසියෙන් ඔබ මනස හරි දුර්වලයි. ඔබ බොහොම ලේසියෙන් මිනිස්සුන්ට අහු වෙනවා. සිවුරක් දැක්ක ගමන් අහු වෙනවා. දැන් තවත් ඉන්නවා ගොඩක් මේ එක දෙවිවරුන්ගේ ආරූඪ අරගෙන අධ්‍යාත්මික ගුරුවරු කියලා දේව ප්‍රතිමා වලට වැඳගෙන හරි ලේසියෙන් මිනිස්සු අහු වෙනවා මේ තවත් මට සහනයක් දෙන්න පුළුවන් පුද්ගලයෙක් කියලා මිනිස්සු එක දේවල් පස්සේ යනවා. බුදුහාමුදුරෝ දේශනා කරපු මේ දහම තමා තුල ක්‍රියාත්මක කරාම තමා ඔය සියලු වහල් බවෙ මිදෙනවා. Taman දෙවි දේවතාවුන්ටත් වහල් වෙන්නේ නැහැ. දේව කියන ස්වභාවයක් ගතිතිස්සුවල තියෙනවා. මේ දේව ස්වභාවයට අවිල්ලා අපිට උදව් කරන්න බෑ. අපි උදව් කරන්න ඕනේ තැන් වලින් මිදෙන්න. බුදු කෙනෙක් වෙන්නේ දෙවියෙක් හෝ බ්‍රහ්මයෙක් නෙවෙයි මනුෂ්‍ය ස්වභාවයේ. මනුස්සෙක්. මේ manussත්ත්ව පරිලාභෝ පරම දුර්ලභෝ කිව්වේ ඒකයි. වෙන දේවත්ත්ව පරිලාභෝවත් බ්‍රහ්මත්ත්ව පරිලාභෝවත් නෙවෙයි බුදුහාමුදුරු කිව්වේ manussත්ත්ව පරිලාභෝ. මේකේ බුද්ධත්වයටපත් වෙන්න පුළුවන් මිනිසෙකුට. ඒ මිනිසයා තමයි අනිත් සියලු දෙනාට ඊට පස්සේ මේ පැවැත්ම සංසාරයෙන් මිදෙන්න ඒ தත්ත්වය උදා කරලා දෙන්නේ. ඒකේනා මේ අනිත් තියෙන පැවැත්මේ සියලු දෙනාටම වහල්භාවයේ නැති විය යුතුයි. පැවැත්මේ ඉන්න සියලු පැවැත්මට ඇති බය, මරණයට ඇති බය. මේ සියලු දේවල් තමා තුලින් නැති විය යුතුයි. ඒව නොවන නිසා තමයි එහෙම දහමක් ඔබ කන වැකෙන්නේ නැති නිසා තමයි ඒ ස්වභාවයේ මල්ලියර කියපු වෙනස් කළ යුතු පිටින් අපි ඇති කරගත යුතු ශක්තිය තමා තුල ඇති කරගන්න කොහොමද ඇති කරගන්නේ කියන මග කියාගෙන දෙන්න දන්නේ නැති බුද්ධ ආගමක් නිසා තමයි ඔබ වහලෙක් බවට පත් කරලා තියෙන්නේ. ඒකයි ඔබට කියන්නේ බුදුහාමුදුරුවන්ගේ දහම ඔබ ශ්‍රවණය කරනවා නම් බුදුදහම කියලා ඔබ යමක් හොයනවා නම් ඔබ සෙවිය යුත්තේ වෙන කිසිම දෙයක් නෙවෙයි. නිවීම කියලා දෙයක් තියෙනවාද කියන එකයි සෙවිය යුත්තේ. මිනිස්සු නිවන හොයන්නේ නැහැ. ඔබේ දුකට වේදනාවට නිවන කියන දෙයක් තියෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරා. ඔබ ඒක හොයන්නේ නැතුව ඔබ කරන්නේ බාහිර ලෝකයේ කියන ඒ ඔබේ දුකට වරද කරු කවුද කියලා හොයනවා. මට දැන් අපි දාන මේ වීඩියෝ එකට මේ ඇහෙන දෙයට මගේ දුක වේදනාව දැනන කට්ටිය තමයි අර අපි කමෙන්ට් කරන්නේ මල්ලි. කුණුහරුප කියලා අරේ මේ බලලා. ඒ කියන්නේ ඒ අපි කියන දෙයට වේදනාව ඇති වෙනකොට ඒගොල්ලොන්ගේ වරද පටවන්නේ අපිට. ඔව් දැන් මං අර බාහිරින් ඇහිච්ච සද්දේ මේ දෙන්නෙක් මොනවදෝ කියනවා. මගේ ඇතුලෙන් මේ වේගයක් වේදනාවක් දැන් මේ මොහොතේ ඉපදෙනවා. ඒකට වරද අපිද? මේ කියන අපි කරන්නේ පණිවිඩයක් දෙන එක. මේ ශබ්දයක් කටින් පිට කරනවා. අපි මේ යම් හඬක් මේ විශ්වයට මුදා හරිනවා.
ඒ විශ්වයට මුදා හැරපු හඬේ තියෙන සත්‍යය ඔබ ගවේෂණය කළ යුත්තේ. එහෙම නැතුව අපේ අඳන් ඉන්න එකවත් අපේ ස්වභාවයවත් නෙවෙයි, අපේ කටහඬවත් නෙවෙයි, අපි උස් පහත්ද කතා කරන්න කියන එක නෙවෙයි. තමා තුළ මේ මොහොතේ මොකක්ද දැන් මේ ඇති වෙන වේගය කියලා. එහෙම ඒකට වරද පටවනවා. අපිට ඔබට හම්බෙන්නේ එහෙම වරද පටවන අයට හම්බෙන්නේ නිවන නෙවෙයි, බුදුදහම නෙවෙයි, බුදුන් නෙවෙයි. ඔබට හම්බෙනවා පන්සල්, ඔබට හම්බෙනවා පිළිම, ඔබට හම්බෙනවා ධාතු, ඔබට හම්බෙනවා සිවුරු, ඔබට හම්බෙනවා පිරිස්, ඔබට හම්බෙනවා දානමාන පින්කම් කටයුතු, ඔබට හම්බෙනවා වේර විහාර පන්සල් හදන්න. ඒ සියලු දේ තමයි හම්බෙන්නේ. වෙසක් එකට දැන් දාන්සල් හම්බෙනවා, තොරන් හම්බෙනවා, කකා බිබී ඉතින් පිනව ෆන් එකේ ඉන්න එකක් තමයි ඔබට හම්බෙන්නේ. ඉතින් ඒක නිවන නෙවෙයි, ඒක බුදුදහම නෙවෙයි. මේ මහා විකෘතියෙන් හැකි ඉක්මනින් ගැලවී මිදී නිදහස් වෙන්න කියන පණිවිඩය ඔබට දෙන්නේ බොහොම කාරුණිකව මේ අවස්ථාවේ. පැහැදිලිවම. ඉතින් මෙන්න මේ කාරණාවේදී මේ ඇත්තටම මෙතන ප්‍රධාන ස්ථානය තමයි මේ හිරිවඩුන්න. හිරිවඩුන්න මේ වජ්‍රාසනය වහලා අපි මේක දැන් කීප වාරයක්ම අපි කියලා මේ පණිවිඩය එළියට දුන්නා. මේ වජ්‍රාසනය වාවා නැවත තිබ්බ විදියට සකස් කරලා ඒ සියලු දෙනාට දැක බලා ගන්න ඒ අවශ්‍ය අනුගත වීම ස්වභාවයට මේ සත්‍ය කාරණාව ඉස්මතු කරගන්න මෙන්න මේ කරුණු කාරණාවලට මේක නැවත තිබ්බ විදියට සකස් කරන්න නැත්නම් ඉදිරියේදී මේ රටේ සියලු දෙනාටම මේ රජය ඇතුළු මේ සත්‍යතාවය තුළ ගමන් කරන්න නැති වූ සෑම සියලු දෙනෙට්ටම මේක ප්‍රතිඵල විපාක විඳින්න සිද්ධ වෙනවා කියන කාරණාව. අනිවාර්යෙන්. එතකොට දැන් මෙන්න මේ කාරණාව තුළ දැන් ඔබට පේන්න දකින්නම තියෙනවා දැන් ක්‍රමානුකූලව මේ සියලු දේ පිරිහෙමින් මේ රට ක්‍රමානුකූලව කාලයත් සමග අගාධයට යමින් පවතිනවා සියලු දෙනාටම දුක දැඩිසේ උරුම කරමින්. දැන් මෙන්න මේ කාරණාවට ඔබට තවදුරටත් කියන්න තියෙන්නේ මෙන්න මෙතනදී මම කොටස් දෙකක් පෙන්නුවා. එකක් මේ මග ගමන් කරන අය කියලා එක කොටසක් පෙන්නුවා සහ මේ මග නොයන පෘථග්ජන ස්වභාවයේ ඉන්නම මේ පැවැත්ම පවත්වන්න උත්සාහ කරන කියන කොටස් දෙක. මෙන්න මේ කොටස් දෙකේදී මේ ආර්ය මග ගමන් කරන්න උත්සාහ කරන කෙනෙක්ට ප්‍රශ්නේ තියෙන්නේ එයාටත් ඒ දුක උරුම වෙනවා. මොකද මේ සම්පූර්ණම ලෝකෙටම උරුම වෙන්න දරන ස්වභාවයෙන් හින්දා. නමුත් එයා දන්නවා ඒකෙන් මිදී නිදහස් වෙන්න. අර මේ පැවැත්ම පවත්වාගෙන යන කට්ටියට වෙන්නේ ඒ දුක දැඩිසේ අර ඒක තුල කිඳා බයිමින් අන්තයටම ගිහිල්ලා බොහොමයක් දුක්ඛං කටළු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට මේ ස්වභාවයේදී පැවැත්ම පවත්වාගෙන යන අය උත්සාහ කරන්නේ පිනව යන්නනේ. මේ පිනව යන්න තවදුරටත් බැරි වෙනවා. මොකද ඒගොල්ලෝ හදාගත්ත ලෝකේ දැන් ඉදිරියේදී මේ වර්තමානයේ පවතින ලෝකය එක්ක පෑහෙන්න ඒ ගමන් කරගන්න බැරුව යනවා. මොකද ඒකට අවශ්‍ය සාධක ටික නැති වෙනවා. බොහෝ දේවල් වැඩි කාලයක් නොවෙන්නත් පුළුවන්. ලබන අවුරුද්ද මුල වෙද්දි වගේ වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ස්වභාව ධර්මයේ වෙන දේවල් අපි දන්නේ නැහැ කවද වෙන්නේ කියලා. හැබැයි බොහෝ දේවල් ඉතා ඉක්මනින් සිද්ධ වෙන්න පුළුවන්. මල්ලි අර කියපු එක කාරණාවකදී අර පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා අරිය මගේ යන සහ පෘථග්ජන පවත්ම පවත්තාගෙන. ඒකෙදි ඇත්තටම මතක් කරන්න ඕනේ මේක විශේෂයෙන් ඔබේ උනන්දුව නිවීමට නම් තමාගේ ළඟ ඉන්න අයම බොහෝ විට තමන්ව අනිත් පැත්තට අදන් යන්න උත්සාහ කරනවා. ඒ වගේ පිරිස් තමයි මේ නිවෙන්න යන ඔබව පැවැත්මට අරගෙන යන්න තමයි මේ විසිතුරු සංදර්ශන දේවල් කරන්නේ. තොරන් හදලා, විහෙර විහාර හදලා, ලස්සන පිළිම හදලා ඔබව තවත් දේවල් වලට ඇලෙන්න. ඇස, කන, නාසය, දිව, ශරීරය, මන පිනවන්න තමයි ඔබව අදන් යන්නේ. ඒ ඇවිල්ලා සියලු දෙනා ඔබේ යම් විදිහකින් කිව්වොත් මායя තමයි. එතකොට මෙන්න මේ කාරණාව අපි වහවා තේරුම්ගෙන මේ රජෙන් අපි ඇත්තටම මේ කියන්න කැමති ඇත්ත වශයෙන්ම ඉල්ලීමක් කරන්න කැමති කරුණා කරලා දැන් මේ වජ්‍රාසනය මේ හිරිවඩුන්න නැවත තිබ්බ තත්ත්වයට මිනිස්සුන්ට දැක බලා ගන්න මේ සත්‍ය දේවල් දැක බලා ගන්න ඉඩ අරින්න මේක විවර කරන්න. මොකද දැන් ඔබ ඔය කියන විදිය මල්ලාසනයක් නම් මේක විවර කරා කියලා මේකේ කාටවත් මේ ප්‍රශ්නයක් වෙන්න විදියක් නැහැ. ආපහු මල් තියලා වඳින්න. ඔව්. මල්ලාසනයක් නෑ. ඔව්. එතකොට මෙන්න මේ කාරණාව බොරුවක් කියලා ඔප්පු කරන්න උත්සාහ කරන නිසානේ මේක වහන්න මේ උත්සාහ දරන්නේ. හරිද? එතකොට මෙන්න මේ බොරුව සත්‍යතාවයක් කියලා පැහැදිලි වෙනවා එතනින්ම. නැවත ඉස්මතු කරලා පෙන්නන්නේ ඒ කාරණාව. ඉතින් මේ වජ්‍රාසනය නැවත විවෘත කරන්න විවෘත නොකරන තාක්කල් මේ පණිවිඩය මතක තබා ගන්න ඔබ ඇතුළු මේ සියලු ලෝක සියලු සත්‍යයට වෙන්නේ මේ දුක තවදුරටත් වැඩි වෙමින් යෑම පමණයි. එතකොට දැන් තව කෙනෙක් කාලා තිබ්බා. ඉතින්
මේ වජ්‍රාසනය වැව්වට මුල් ලෝකෙනම දුක් විඳින්න වෙන්නේ ඒකින්දද කියලා. මේ බුදුදහම තමයි සියලු ලෝක සියලු සත්වයෝ කිව්වේ ඒකයි. හරිද? මේ බුදුදහම මේ රටට විතරක් නෙවෙයි මේ මුල් ලෝකයාගේම හිතසුව පිණිස නිවීම පිණිස තමයි දේශනා වෙන්නේ. ඒට රටවල් වලිනුත් සමහර අය මේකට ණය ගෙවලා ඉවරුණු ඒ පුද්ගලයන් පැමිණෙනවා. සංසාරගත පුහුණුව තියෙන අය. පුහුණුව තියෙන කට්ටිය. එතකොට මෙන්න මේ කාරණාව තුළදී මේ සියලු ලෝක සියලු සත්‍යයට ගියාම මේ මුළු ඔක්කොටම වළංගුයි. එතකොට මේ සතර ස්ථාන වලින් එකක ඉඳලානේ මේ මුළු විශ්වයටම ඇහෙන්න පළවෙනි මේ සූත්‍රය දේශනා කරන්නේ. අනික දැන් ධර්ම දේශනා පටන් ගද්දී ඒ කියන්නේ කල්යාණ මිත්‍රයෙක් හැරෙන්න අනිත් අය කියන ඒ වගේ වෙන්නේ නැහැ. ධර්ම දේශනා පටන් ගත්තේ සමන්තා චක්කවාලේසු කියලා දේව ආරාධනාවක් කරනවා. ඉතින් එතන ඉන්න මිනිස්සුන් විතරක් නෙවෙයි දෙවියන්ටත් ආරාධනා කරනවා. එතකොට මෙන්න මේ කාරණාව මුළු ලෝකයට වළංගු වෙනවා නම් මේ පෘථුවියේ තවත් කොටාසයකට අවලංගු වෙන්නේ නැහැ. මේ සියලු දෙනාටම වළංගුයි. ඒක මේ ඔබේ වාසියට ඔබේ හිතේ පාසුවට ඒක තියාගත්ත කියන එක ගැලවීමට කාරණාවක් නෙවෙයි කියන එකත් අරේ මතක තබා ගන්න. සා මේ රජයට කියන්න කැමති කරුණා කරලා ඔබෙන් ඉල්ලීමක් කරනවා අපි මෙන්න මේ කාරණාව තේරුම් අරන් වටාගෙන ඔබට බැරිනම් ඔබේ ළඟ මේ ඉස්සර මෙන්න මේම ක්‍රමවේදයක් කරලා තියෙනවා මේ රජ්ජුරුවෝ මේ අයවලට අපේ රජ්ජුරුවෝ ඉන්නවනේ මෙන්න මේ රජතුමා කරන්නේ මේකට කණ්ඩායමක් පත් කරලා ඒගොල්ලොන්ට ගවේෂණය කරන්න දෙනවා. ඒක හැබැයි මේ Tamanට කැමති අය නෙමෙයි දහම් මාර්ගයේ ගිහින්. නෑ මේක සත්‍ය වශයෙන්ම මේක තේරුම් ගන්න පුළුවන් මේ ඒ උදවියකට දෙනවා. නැතුව මේ බාහිරින් මේ ආධ්‍යාත්මික දෙයක් ගවේෂණය කරන්න බෑ බාහිරින් බලලා. ඒක කරන කට්ටියක් තේරුම් ගන්න ඕනේ. මෙන්න මේ කාරණාව තුළදී ඒගොල්ලෝ මේ බාහිරින් කටයුතු කරන්න නරකයි. මේක ආධ්‍යාත්මිකව මේ ගවේෂණය සිද්ධ කළ යුතුමයි. එතකොට මේක තේරුම් ගන්න පුළුවන් මේ කියන දේවල් ඇත්තද නැත්තද කියන ස්වභාවය. මෙන්න මේ කාරණාව පිළිබඳ නැවත වරක් හිතා බලන්න. නැත්නම් ඔබ ඇතුළු ජනාධිපතිතුමා ඇතුළු රජයේ සෑම සියලු දෙනාටම මේ පවතින වත්මන් මේ රජයට සිද්ධ වෙන්නේ ඇත්තටම ලොකු පරිහානියකට ලක් වෙන්න. ඒක සිද්ධ වෙන්නේ ධර්මතාවයෙන්මයි. ඒකෙන්ද මේ බුද්ධ ආඥාවට මේ සෝබාදාමට අවනත නොවන කිසිම කෙනෙක්ට ඇත්තටම වැඩි කාලයක් රඳා පවතින්න හැකිවන්නේ නැහැ. ඒගොල්ලෝගේ විනාශය බොහොම ඉක්මනින් ළඟා වෙනවා. ඒකින්ද මෙන්න මේ කාරණාව ආධ්‍යාත්මිකයි. ඒකින්ද භෞතිකයෙන් හොයන්න උත්සාහ කරන්න එපා. ඒකට අවශ්‍ය ධර්මතාවයන් සැකසෙන්න කලින් හේතුඵල සැකසෙන්න මේ දැන් හේතුව සැකසීලා තියෙන්නේ ඵලය උරුම වෙන්න තව නොබෝ කාලයයි තියෙන්නේ. වැඩි කාලයක් යන්නට කලින් ඔබට මේ ඵලය භුක්ති විඳින්න වෙයි. ඊට කලින් මේ අපි හැම කාරණාවක් තුළදීම ඊට කලින් අපි මේක ඉස්මතු කරලා පෙන්නවා. තවදුරටත් ඉස්මතු කරමින් පෙන්නනවා. මේක ඔබේ හිතසුව පිණිස සහ සියලු ලෝක සියලු සත්‍යයන්ගේ හිතසුව පිණිසයි මේ කාරණාව අපි නැවත නැවත මේ ඉස්මතු කරමින් මේක වැරද්ද හදාගන්න කියලා පෙන්වා දෙන්නේ. නමුත් ඔබ ඒකට එකඟ නොවෙනවා නම් ඔබ අපේ වචනේ නෙවෙයි මේ අපේ ශරීර කූඩුව දිහා බලලා අපේ වචනය නිගමනය කරන්න උත්සාහ කරන්න එපා. ඔබ මේ ප්‍රතික්ෂේප කරන්නේ සෝබාදාමේ වචනේ. ඒකින්ද මෙන්න මේ කාරණාව මේ ආධ්‍යාත්මික ස්වභාවයේ ගවේෂණය කරන්න කියලා අනිවාර්යෙන් ඒ ගැන හොයලා බලලා මේ කරුණා කරලා සතර ස්ථාන කිසිවෙකුටත් හානි කරන්න නොදී නැවත මේ විවෘත කිරීම සිද්ධ කරන්න කියලා අඩුම ධර්මයි. ඔබට රාජ්‍යත්වයෙන් දැනට පිළිගන්න බැරි නම් අඩුම ධර්මයි විවෘත කරලා තියන්නේ. විවෘත කරලා මේ සතර ස්ථාන මේ තිබ්බ විදියට නැවත සකස් කරලා ඒ විදියටම තියන්න. නැත්තම් ඔබට සිද්ධ වෙන්නේ ඇත්තටම ලොකු ඛේදවාචකයකට ඉදිරියේදී මුහුණ දෙීමට තමයි. වජ්‍රාසනයේ ඇවිල්ලා මහා බලගතුම සහ ප්‍රධානම කාරණේ තවත් කාරණා කීපයක් තියෙනවා. අපි මේ වැඩසටහන අවසන් කරනවා මේ කාරණාවත් ඔබට මතක් කරලා මේ පණිවිඩෙත් ජනාධිපතිතුමා පොලිසිය හමුදාව ආරක්ෂකත්ව සියලු දෙනාට මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ දුන්නා මේ ලෝකේ සෑම මනුස්සයාටම නිදහස තමන්ට කැමති ආගමක් නිවීමේ මාර්ගයක් කරා යන්න. ඒකට තමන් කැමති කෙනෙක්ගෙන් ධර්මයක් අධ්‍යාත්මික දෙයක් ශ්‍රවණය කරලා ඒ මාර්ගයේ යන්න මේ ලෝකේ ඕනෑම කෙනෙකුටම අයිතිවාසිකමක් තියෙනවා. මානව අයිතිවාසිකමක් තියෙනවා. ආධ්‍යාත්මික අයිතිවාසිකමක් තියෙනවා. ස්වභාව ධර්මෙනුත් අයිතිවාසිකම දීලා තියෙන්නේ. මොකද අපි ඉපදෙද්දී ඉපැද්දුවේ ඔබ නෙවෙයි. අපි ඉපදුනේ මේ ලෝකෙට බිහි වෙලා ඔබට කියලා නෙවෙයි. මේ ස්වභාව ධර්මයේ හේතුඵලයක් අනුව සිද්ධ වුණේ. මේ ධර්මය ප්‍රකාශ කරන මාර්ගඵලලාභීන් අරහතුන් වහන්සේලා අද මේ රටේ තැන් තැන් වලට ගිහිල්ලා මේවා දේශනා කරද්දී මම මේ කියන්න උත්සාහ කරන්නේ මේ ළඟදිත්
මීට කලිනුත් සිද්ධ වුණා වගේ මේ ගොඩකවලදී ධර්ම දේශනාවක් තියන්න පොඩි සිරියාරු විමුක්ති ස්වාමීන් වහන්සේ ගියා. එතෙන්ද මෙන්න මේ අර තමා තුළින් තමා නොදකපු වෛරක්කාරයෝ ටිකක් ඇවිල්ලා මේකට එරෙහි වෙලා කටයුතු කරලා ඒක නවත්තන්න උත්සාහ කරා. ඒ කරන්න හිටපු තැන කරේ නෑ. නමුත් ධර්මතාවයක් තියෙනවා. මේ පරම සත්‍ය ඉස්මතු වෙනවා නම් ඒ ඇසිය යුතු පිරිස අහනවා නම් ඒ දේ අනිවාර්යෙන් සිද්ධ වෙනවා. ඒක වෙන තැනක ගිහිල්ලා ධර්ම දේශනාව කරා. නමුත් මේ දැන් ආගමෙන් බිහි වෙලා ඉන්නවා තග්ස්ලා. මැරයෝ පාතාලයක් බිහි වෙලා ඉන්නවා. තව ත්‍රිවිල් කට්ටියත් අඬ ගහගෙන ඔය ත්‍රිවිල් කට්ටිය තමයි ගොඩක් අය අල්ලගන්නේ. අයි පාරේ ඉන්නේ කොයි වෙලෙත්. ඒ අඬ ගහගෙන ගිහිල්ලා මේ ධර්ම දේශනාවන් නවත්තන්න තමාගේ සුව කැමැත්තෙන් තමාගේ ස්ථානයක තමා කැමති ස්වාමීන් වහන්සේ කෙනෙක් තමා කැමති පිරිසක් එක්ක නිවීමේ මාර්ගයේ යන ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන පිරිසකට ඒ දේ කරන්න එපා කියලා මෙතෙන් ආපු පිරිසක් ඉන්නවා. මේ බොහොම තරුණ පිරිස් මේ වන්නේ දැන්. මේගොල්ලෝ එන්නේ ඒගොල්ලන්ගේ උමනාවටත් නෙවෙයි මේ නිකායන් වල මහානායකවරුන්ගේ සිට එන අවශ්‍යතාවයක් උමනාව නිසා. මොකද අද අපි දකින්න පුළුවන් අද වෙනකන් මේ රටේ මෙච්චර ප්‍රශ්න වෙනවා කටක් කරලා කොන්ද පණ නෑ මේ පිළිබඳව කතා කරන්න මේ මහානායකවරයෙකුටවත් සහ මේ රටේ පොලිසියටත් කොන්ද පණ නෑ එරෙහි වෙන එක නවත්තලා ඒ පිළිබඳ කටයුතු කරන්න. මේ පරම සත්‍ය ඉස්මතු වෙන පරම සත්‍ය ඉස්මතු කරපු මේ අරහතුන් වහන්සේ වෙනුවෙන් කටයුතු කරන්නත් මේ රටේ තාම කොන්ද පණ නැති ගතියක් අපිට දකින්න තියෙනවා. ඔව් දැන් අර පොලිසියේ මහත්වරුන්ට කියන්න තියෙන්නේ ඔබේ යුනිෆෝම් එකේ සහ ඔබ දරන පාටය තමයි ධම්මෝ ආවේ රක්කති ධම්මචාරි. ඒකින්දා දහම ඉස්මතු වන වෙලාවේ එය වහන්න උත්සාහ කරද්දී නීතිය දන්නා ඔබත් ඒට එකඟ වෙනවා නම් සබාදාමෙන් ඔබලාටත් එච්චර තමයි. එච්චර එපමණයි. ඔව්. අපි කොච්චර පුන පුනා කිව්වත් මේක දැනට ඔබට විශ්වාසයක් හෝ අවිශ්වාසයක් පමණයි. මොකද Taman තුල ඒක ප්‍රත්‍යක්ෂ වෙලා නැති නිසා. ස්වභාව ධර්මයේ දිහා අවධානයෙන් ඉන්න ස්වභාව ධර්මයේ ගැන වැඩියෙන් හොයන්න ගවේෂණය කරන්න උත්සාහ කරන්න. මේ කියන්නේ ජනාධිපතිගේ සිටමයි නැවතත් කියන්නේ. මොකද ඔබ ජනාධිපති වුණත් ඔබ පොලිස්පති වුණත් ඔබ අගමැති වුණත් තනතුරු තාන්නමානයක් දැම්මත් මහානායක වුණත් දියවඩන නිලමේ වුණත් බස්නායක නිලමේ වුණත් ඔබ ප්‍රාදේශීය සභා ලේකම් වුණත් ඔබ නගරාධිපති වුණත් කවුරු වුණත් ඔබත් ඇවිල්ලා ඇටමස් ලේනහර තියෙන මිනිස්සෙක් බව මතක තබා ගන්න. ඒ ඇටමස් ලේනහර තියෙන මිනිස්සයා තම ස්වභාව ධර්මයයි පාලනය කරන්නේ. ස්වභාව ධර්මයයි ඉපදෙන අවස්ථාව තීරණය කරන්නේ. ස්වභාව ධර්මයයි මරණය වන අවස්ථාව තීරණය කරන්නේ. ස්වභාව ධර්මයයි ඔබේ හේතු ඵල අනුව ඔබේ කර්මය ඔබේ විපාකය ඔබේ සසර ගමන තීරණය කරන්නේ ස්වභාව ධර්මය අනුව. ඒ හින්දා මතක තියාගන්න මේක අදාළ මල්ලි ඉස්සෙල්ලා කිව්වා වගේ මේ සියලු ලෝක සියලු සත්‍යයට දේශනා කරපු මේ දහම අදාළ වන්නේ මේ රටේ ඉන්න මිනිස්යන්ට පමණක් නෙවෙයි. ඒක ආගමක් කිසිම අදාළත්වයක් නැහැ. මොකද බුදුහාමුදුරුවෝ දේශනා කරේ මේ තමන් දුක් විඳින තමන්ගේ ශරීරයත් මනසත් පිළිබඳ ඒ ශරීරයේ මනස දුක් විඳින ඒ කෙනා ඒ මිනිස්යෝ මේ මුළු ලෝකෙම ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ දහම ආගමක් තර්කයක් විතර්කයක් මතිමතාන්තරයක් විදර්ශනාවක් දර්ශනයක් හෝ ඔබ ඔය කියන ෆිලොසොෆි එකක් විද්‍යාවක් කුමක්වත් නෙවෙයි. මේ පැවැත්ම තුල තියෙන සත්‍ය මේ පැවැත්ම ක්‍රියාත්මක වෙන්නේ කියන සත්‍ය. මේ අපි කියන එකට උදාහරණයක් විදිහට කිව්වොත් අපි මේ දෙන පණිවිඩය ඔබ අසන ඔබගේ තනතුර දැන් අවමානයටපත් වුණා කියලා හෝ ඔබ තුල ඇති වෙනවා නම් වෛරයක් නිന്ദා සහගත තත්වයක් ඒ තත්වය ඇති වෙන්නේ ඔබගේම වරදක් කියන සත්‍ය දකින්න පුළුවන් දහමක්. ඒ මට ඇතිවෙන වේදනාව දැනගෙන දැකලා ඒකේ මුල බිහිවන තැන දැකලා මුල උදුරන දහමක් තමයි බුදු දහම කියන්නේ. මේ මොකද දේශපාලඥයාගේ සිට ආරක්ෂකාංශයේ සිට ඔබ රකින්න උත්සාහ කරන්නේ මේ රටේ ඉන්න ස්වාමින් වහන්සේලා මේ රටේ ඉන්න මහානායකවරු ස්වාමින් වහන්සේලා විහාරාධිපතිලා පාලකයෝ මේ කට්ටිය. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ මේ රටේ ඉන්න අයට පමණක් නෙවෙයි සියලු ලෝක සියලු සත්‍යයට අදාළ අයිති දහමක්. මේක සියලු ලෝක සියලු සත්‍ය වෙනුවෙන් විශ්වයට මුදාහල යුතු දහමක්. අපිත් ඒකයි මේක අපි මේ කියන්නේ රටේ මිනිස්සු ගැන හිතලා පමණක් නෙවෙයි මේක මුළු ලෝකෙටම යා යුතු දෙයක් නිසා තමයි අපි මේක පුන පුනා නැවත කියන්නේ. ඔබේ මේ රට ධර්මදීවයේ බවට පත් වෙච්ච දවසට තමයි මේ රට බබලෙන්නේ. ඔබ හිතන ඔය බටහිර වූ සංවර්ධනය කරන න්‍යාය පිළිවෙත් දේශපාලනය සිස්ටම් එක කවදාවත් මේ රට තුල ක්‍රියාත්මක කරන්න බෑ. මේ රට බුද්ධ දේශය මේ රට ආධ්‍යාත්මික දේශය මේක බුද්ධ ආඥාව බලගැන්වී ඇති දේශය බව තරයේ මත තබා ගන්න ඔය බෞද්ධයයි කියා ගන්න ඔබ සියලු දෙනා
අපි මේ වැඩසටහන මෙතන අවසන් කරනවා. ඔබට කරුණාකාරණා පැහැදිලි කළ යුතු බොහෝ දේ තියෙනවා. නමුත් වැඩි කාලයක් නැහැ කියන එකත් මතක් කරමින් ඔබට මේ පිළිබඳ ගවේෂණය කරන්න කියලා නැවතත් පාලකයන්ගේ සිට සියලු දෙනාටම බොහොම කාරුණික ආයාචනයක් ඉල්ලීමක් කරනවා. අරහතුන් වහන්සේගේ ඉස්මතු කළ මේ පරම සත්‍ය සිරි සද්ධර්මය ලෝපුරා පතුරවන්න මේ දේ වෙනුවෙන් කටයුතු කරන්න කියන බොහොම කාරුණික ආයාචනයක් සමග අදට ඔබෙන් සමුගන්නවා. ඔබ සියලු දෙනාටම සුවපත් වේවා.